දැනට ලෝකයේ තියෙන හිසකෙස් යාම අඩු කරන එහෙම නැත්නම් හිසකෙස් වර්ධනය කරන්න තියෙන ඉතාම සාර්ථක ආරක්ෂා සහිතම ක්‍රමයක් තමයි PRF කියන්නේ. PRF කියන්නේ platelet rich fibrin කියන එක. ගොඩක් පරීක්ෂණ කරලා තියෙන ඒ වගේම විද්‍යාත්මක ඔප්පු කරපු ප්‍රතිකාර ක්‍රමයක්. ලෝකයේ මිලියන ගාණක් මේ ප්‍රතිකාරය සාර්ථකව කරලා ඔප්පු කරලා තියෙනවා හිසකෙස් වර්ධනය වෙන බවට. අපි කොළඹ ACC එකේ අපේ වෛද්‍යවරු මේ ප්‍රතිකාරය දැන් දහස් ගාණක් කරලා තියෙනවා පහුගිය අවුරුද්ද ඇතුළත. ඔස්ට්‍රේලියාවෙත් ඉතාම ජනප්‍රිය සාර්ථක වෛද්‍ය ප්‍රතිකාරයක් මේක හිසකෙස් වර්ධනයට. මේක කරන්නේ ඔබගේ රුධිරය විශේෂිත PRF ටියුබ් වලට ගන්නවා. ඒවයි කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැහැ. මේ ගත්ත රුධිරය සෙන්ට්‍රිෆියුජ් කරලා ඒකේ තියෙන රුධිර පට්ටිකා සහ growth factors වෙන් කර ගන්නවා. අපි රුධිරයේ රතු රුධිරාණු ටික ඉවත් කරනවා. එසේ වෙන් කරගත් රුධිර කොටසේ රුධිර පට්ටිකා සාන්ද්‍රණය ඉතා ඉහළයි. ඒකත් එක්ක මේකේ ෆයිබ්‍රින් කියන රුධිර කොටසක් තියෙනවා. මේ ෆයිබ්‍රින් වලින් කරන්නේ PRF හිසේ සම මතට ඇතුළු කරායින් පස්සේ රුධිර පට්ටිකා දීර්ඝකාලීන එම ස්ථානයේ රඳවාගෙන ඉන්නවා. එතකොට රුධිර පට්ටිකා වලින් වැඩි කාලයක් growth factors නිදහස් කරනවා. මේ growth factors වලින් හිසේ සමේ රුධිර නාලිකා සෑදීම වැඩි කරලා හොඳ ලේ ගමනක් හිසකෙස් වලට ලබා දෙනවා. the hair follicle සුද්ධීකරණය කරනවා. හිසකෙස් බල්බේ සෛල විනාශ වෙන එකත් අඩු කරනවා. හිසකෙස් බල්බේ තියෙන ස්ටෙම් සෙල් වල ඇක්ටිවිටි එක වැඩි කරනවා. එතකොට හිසකෙස් වල growth phase එක දීර්ඝ කරනවා. වර්ධනය වෙන කාලය දීර්ඝ කරනවා. එතකොට හිසකෙස් වල density එක එහෙම නැත්නම් ගහණය වැඩි වෙනවා. ඒ වගේම හිසකෙස් නිරෝගී වර්ධනය වෙනවා. හිසකෙස් වර්ධනයත් හිසකෙස් හැලීමත් හරි සංකීර්ණ ක්‍රියාවලියක්. හිසකෙස් වලට ස්වභාවික චක්‍රයක් තියෙනවා. ඇනජන් කියන ෆේස් එකේ තමයි හිසකෙස් වර්ධනය වෙන්නේ. මේ ඇනජන් අවස්ථාවේ තියෙන කෙස් අවුරුදු 6ක් දක්වා තියෙන්න පුළුවන්. ඊට පස්සේ කෙස් වර්ධනය වෙලා කැටජන් කියන ෆේස් එකට එනවා. කැටජන් ෆේස් එකේ තමයි කෙස් හැලෙන්න පටන් ගන්න. සති 6ක් විතර තියෙනවා. ටෙලජන් ෆේස් එකේ කෙස් නිදාගෙන ඉන්නේ. රෝම කූප නිදාගෙන ඉන්නේ. මේ ඇනජන් නැත්නම් වර්ධනය වෙන අවස්ථාවේ කෙස් අපේ ශරීරයේ ඇතිවන වෙනස්කම් වලට බොහොම සංවේදී. කෙස් යන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ ජීවිතේ මොනවා හරි ස්ට්‍රෙස්ෆුල් ඉවෙන්ට් එකක් වුණොත්. කියන්නේ ස්ට්‍රෙස් එකක් ආවොත්, එහෙම නැත්නම් ශරීරයේ පෝෂණ වුණතාවයක් වුණොත්, එහෙම නැත්නම් හෝමෝන වල වෙනස්කමක් වුණොත් මේ වර්ධනය වෙන කාලය කෙටි වෙනවා. ඉක්මනට කෙස් හැලෙනවා. නැත්නම් කැටජන් ටෙලජන් ෆේසස් වලට යනවා, කෙස් තුනී වෙනවා. මේ PRF වලින් කරන්නේ ඇනජන් ෆේස් එක නැත්නම් කෙස් වර්ධනය වන ෆේස් එකේ කාලය දික් කරන එක. ඒක කරන්න උදව් වෙන්නේ PRF වල තියෙන growth factors. මේ ප්‍රතිකාරය ගොඩක් සාර්ථක වෙන්නේ හිසකෙස් යාම පටන් ගත්ත මුල් අවස්ථාවවලදී කරොත් තමයි. හිසකෙස් ගිහිල්ලා බොහෝ කාලයක් ගියන් පස්සේ ඒ රෝම කූප ආපහු වර්ධනය කරන්න බෑ. කියන්නේ තට්ටේ සම්පූර්ණයෙන් පෑදිලා අවුරුදු 5ක් 10ක් විතර වුණාම මේක කරලා වැඩක් නැහැ. පරීක්ෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා හිසකෙස් වල ඝනකමත් 50% දක්වා මේ PRF වලින් වැඩි කරන්න පුළුවන් කියලා. මේ ප්‍රතිකාරය අපි මාසයකට පාරක් එහෙම නැත්නම් සති 4කට වරක් 3 පාරක් කරනවා. ඊට පස්සේ එක් එක්කෙනාගේ හැටියට මාස 3කට පාරක් මාස 6කට පාරක් මේන්ටෙනන්ස් ප්‍රතිකාරයක් කරගන්න වෙනවා. මොකද හිසකෙස් යාමට 100%ක්ම නවත්තන ප්‍රතිකාරයක් ලෝකේ නැහැ. මේ ප්‍රතිකාරය දැන් මිනොක්සිඩිල්, ෆිනස්ටරයිඩ් වගේ කෙස් වර්ධනය කරන අනිත් ප්‍රතිකාරات එක්කත් කරන්න පුළුවන් ප්‍රතිකාරයක් මේ PRF ට්‍රීට්මන්ට් එක. ACC එකේ වෛද්‍යවරු මේ ප්‍රතිකාරය කරන විට ඇතිවන වේදනාව අඩු කරන්න හිසේ සම හිරිවැටීමක් කරනවා. සමහර වෙලාවට නමින් ක්‍රීම් ගාලා හිරිවැටනවා. එහෙම නැත්නම් ස්කැල්ප් ඩොක් එකක් දීලා, කියන්නේ ඉන්ජෙක්ෂන් ගහලා මේ හැම හිරිවැටනවා. මේ කරනකොට අපි මයික්‍රෝ නීඩ්ලින් පාවිච්චි කරනවා. එතකොට හැම උඩ තියෙන PRF හොඳට හැම ඇතුළට ගිහලා හිසකෙස් වර්ධනය වැඩි කරනවා වගේම මයික්‍රෝ නීඩ්ලින් වලින් හොඳ ලේ ගමනකුත් හිසකෙස් වලට ලබා දෙනවා. PRF ප්‍රතිකාරයේ තියෙන වැදගත් දෙයක් තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ ඔබගේම රුධිරය. අතුරු ආබාධ කිසිවක් නැහැ. රියැක්ෂන් එකක් එන්න නැත්නම් අසාත්මිකතාවයක් එන්න අවස්ථාවක් නැහැ. සමහර විට හිසේ පොඩි ඉදිමුම් ගතියක් පැය 24ක් වගේ තියෙන්න පුළුවන්. හිස රදයක් වගේ එන්න පුළුවන්. පැනඩෝල් අරගත්තට කමක් නැහැ වේදනාවක් ආවොත්. සාමාන්‍ය පළවෙනි ප්‍රතිකාරය කරලා සති 4ක් යනකොට කෙස්වල වෙනසක් දකින්න පුළුවන්. කෙස් හැලීම අඩු වෙනවා. ඒකත් එක්ක මලුත් කෙස් වර්ධනය වෙනවා දකින්නත් පුළුවන්. ප්‍රතිකාරයෙන් පස්සේ රෙස්ට් කරන්න හරි. එහෙම නැත්නම් ඩවුන් ටයිම් එකක් නැහැ. තමන්ගේ එදිනෙදා වැඩවලට ඒ වෙලාවෙම යන්න පුළුවන්. පැය 24ක් හිස හොදන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද හැම උඩ තියෙන ඉතුරු වෙලා තියෙන PRF ඉතුරු වෙලා තිබ්බොත් ඒව හොඳට හැමට ඇතුල් වෙන්න කාලයක් ලැබෙන නිසා.